welcome back to my YouTube channel. මේක ඇවිල්ලා පොසොන් දන්සල් බ්ලොග් එකක්. ඉතින් බලමු අපි කොච්චරක් දන්සල් වැඳලාද කියලා. මුලින්ම අපි ගමේ අයිස්ක්‍රීම් දන්සලෙන් පටන් ගත්තේ. ඊට පස්සේ අපිට කඩල දන්සලක් හම්බුණා. ඊට පස්සේ අපි ගියා තිස්ස පාරට. ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නෑ කොහෙටද යන්නේ කියලා. ඉතින් දන්සල් වැඳ ඉස්සරහට යන්න තමයි හිතුවේ. ඉතින් ටික දුරක් යද්දී තිස්ස පාරේ අපිට හම්බුණා පපාය ජූස් දන්සලක්. ඒකත් රසයි. අයිස්ක්‍රීම් එහෙම දාලා තිබ්බේ. ඊට පස්සේ අපි ඒක කාලා තව ඉස්සරහට ගියා. යද්දී මගදී බැස්ස. අපි වීල් එකේ හිටියට අනිත් කට්ටිය බයික් වල නිසා ඉතින් නවත්තගෙන ඉන්න උනා. ඊට පස්සේ අපිට හම්බුණා මඤ්ඤොක්ක දන්සලක්. අපි ඒකත් ඇඳා. කවුරුත් ෆොටෝ ගන්නම් කන්න කලින්. ඒ දන්සලේම බෙලිමල් තිබ්බා. එදත් මාර ට්‍රැෆික් එකක් තිබ්බේ. ඉතින් අපි චුටි ඉස්සරහට යනකොට බත් දන්සල් එහෙම හම්බුණා. අපි ඒවට නම් ගියේ නෑ. සමහර බත් දන්සල් වලට ගියේ නෑ. මොකද ඔච්චරක් කන්න බෑනේ. මේකත් බත් දන්සලක්. බත් දන්සලයි එහා පැත්තේ තව අයිස්ක්‍රීම් දන්සලකුත් තියෙනවා. අපි මෙතන නතර කරෙත් නෑ. මේ දන්සල රන්නේ තිබ්බේ රයිස් දන්සලක්. බලන්නකෝ කෙසෙල් කෑන් පවා එල්ලලා තියෙනවා. උඹ කීවෙන එකද බං ඔය කන්නේ? මේ හතරද ඔය? යා පාන් කන්න. ඊට පස්සේ මගදී පාන් කාලා තව අයිස්ක්‍රීම් දන්සලකුත් කෑවා. අපරාධි කියන්න බෑ අයිස්ක්‍රීම් කාපු නිසා අපිට දැන් සෙම. ඊට පස්සේ අපි ආයිමත් කතරගම පැත්තට ගියා. ඔන්න අපිට තව අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඊට පස්සේ අපි තව පාන් දන්සලක් වැන්දා. මේකත් බත් දන්සලක්. මේකට ගියෙත් නෑ මොකද හැම බත් දන්සලකින්ම කන්න බෑනේ. අපි කතා කරගත්තා කතරගම යන්න. ඉතින් යන මගදී අම්බලන්තට හරියේදී හොඳටම වැස්සා. ඉතින් බයික් වල ගිහපු අයත් හිටිය නිසා අපි හැමෝම නතර කරගෙන ටික වෙලාවක් වැස්ස පායනකම් ඉඳලා ටිකකින් අපි අපේ ගමන පිටත් වුණා. ඊට පස්සේ අපි කතරගමට ආවා. පුතා අපි කොහෙද ආවේ? කතරගම. අපි ගියා කිරිවිහෙර වහන්සේ වඳින්න. කතරගමට චුට්ටක් වැස්ස නිසා අපි මල් කඩයක් ඇතුළට වෙලා හිටියා. Mayukui batu. කිරිවෙහෙරට යන පාරේ විශ්‍රාම ශාලාවේ තමයි මේ දන්සල තිබ්බේ. මේකේ දා දුන්නේ නූඩල්ස්. ඊට පස්සේ අපි ආව දේවාලය ළඟට පළතුරු ගන්න. වොටර්මෙලන් ගත්තද? වොටර්මෙලන් නෙමෙයි. පොසොන් පොය දවසේ දන්සල් ඇඳලා පන්සලුත් ඇඳලා ඊට පස්සේ අපි ආයේ ගෙදර යන්න පිටත් වුණා.
thank you මේ බ්ලොග් එක බලපු හැමෝටම. ඉතින් නැවතත් හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.